ආයුබෝවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය මගින් සිදු කරන ලබන වාර්ෂික ජාතික වෛද්‍ය සැපයීම් ඇස්තමේන්තුව ස්වස්ථා පරිගණක පද්ධතිය හරහා සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ වීඩියෝ සමග ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි ප්‍රථමයෙන් බලමු මොනවද අපිට තියෙන ගයිඩ්ලයින් එක මේ ඇස්තමේන්තුව සකස් කිරීමට ප්‍රථමයෙන් කියමු. වාර්ෂික ඇස්තමේන්තුවක් නිකුත් කිරීම පද්ධතිය හරහා ඉදිරිපත් කිරීමට නිකුත් කිරීමට ප්‍රථම වෛද්‍ය සැපයීම් අංශය ඒ පිළිබඳව දැනුවත් කරලා සියලුම සෞඛ්‍ය ආයතන වලට සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා. ඒ අදාළ ඇස්තමේන්තු ඉදිරිපත් කළ යුතු කාල රාමුව දැනුම් දීම වශයෙන්. ඒ අනුව ඒ ඇස්තමේන්තුව පද්ධතිය තුළට අදාළ කාලයට ප්‍රථම ක්ලෝසින් ඩේට් එකට ප්‍රථම ඉදිරිපත් කළ යුතු වෙනවා. යම් හේකින් ආයතනයක් අදාළ කාලය තුළ වෛද්‍ය සැපයීම් ඇස්තමේන්තුව පද්ධතිය තුළට ඉදිරිපත් කිරීමට නොහැකි වූ නැවත එම ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා නොදෙන බවට දැනුම් දීමක් කරනවා. ඒත් එක්කම ඇස්තමේන්තුව අදාළ පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව කන්සියුමබල් අයිටම් සහ නන් කන්සියුමබල් අයිටම් වලට අදාළව වෙන වශයෙන් අදාළ ඇස්තමේන්තුවල අත්සන්පත් එම ආයතන විසින් සම්පූර්ණ කරලා ප්‍රින්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඒක ප්‍රින්ට් කරගෙන ඒක RMSD එක හරහා ප්‍රධාන වෛද්‍ය සැපයීම් අංශය වෙත ඉදිරිපත් කිරීම සිදු කරන්න ඕන. ඒ වගේම රේකී අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියලුම ආයතන අදාළ සිග්නේචර් ෂීට්ස් අත්සන්පත්‍ර කෙලින්ම වෛද්‍ය සැපයීම් අංශය වෙත ඉදිරිපත් කරන්න ඕනේ. අදාළ ක්ලෝසින් ඩේට් එක පහ වුණාට පස්සේ මේ ඉදිරිපත් කරන අත්සන්පත්‍ර වලින් තමයි අපි තීරණය කරන්නේ මෙම ඇස්තමේන්තුව පද්ධතිය හරහා ඉදිරිපත් වන ඇස්තමේන්තුව නිසි ඇස්තමේන්තුවක් බවට අපිට තහවුරු කර ගැනීමක් සිදු කළ හැකි වන්නේ. අපි බලමු ඊළඟට මේ ඇස්තමේන්තුව සම්බන්ධව රෙස්පොන්සිබල් නිලධාරීන් කවුද කියලා වගකිව යුතු නිලධාරීන් ලෙස ප්‍රධාන වශයෙන්ම අදාළ ගබඩාවේ අදාළ ආයතනයේ අදාළ ගබඩාවේ නිලධාරී ගබඩා කළමනාකරු වගකීමට බැඳී සිටිනවා. ඒත් එක්කම එම ආයතනයේ ප්‍රධාන ගබඩා නිලධාරී අපි චීෆ් ෆාමසිස්ට් කියලා කියනවා. ඒත් එක්කම ප්‍රාදේශීය වශයෙන් ගත්තහම ඩිවිෂනල් ෆාමසිස්ට් ප්‍රාදේශීය ඖෂධවේදී, ඒත් එක්කම ආයතන ප්‍රධානී, ඒ වගේම ප්‍රාදේශීය ඇස්තමේන්තුවක් නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී RDHS මේ සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් ලෙස හඳුනාගන්න ඕනේ. ඊළඟට අපි බලමු විශේෂ කාරණයක් වාර්ෂික වෛද්‍ය සැපයීම් ඇස්තමේන්තුව ඉදිරිපත් කළාට පසුව අපි මුහුණ දෙන කාරණයක් තමයි ඊළඟ වර්ෂය සඳහා අපට ලබාගත හැකි ඖෂධ ප්‍රමාණය තීරණය වීම. ඒකෙදි මම පැහැදිලි කිරීමක් ලෙස මේක ඉදිරිපත් කරන්න. සාමාන්‍ය අපි RMSD Regional Medical Supply Division එකක් ප්‍රධාන වෛද්‍ය සැපයීම් අංශය විසින් හොස්පිටල් එකකට ආයතනයකට ඖෂධ නිකුත් කිරීමක් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් නිකුත් කිරීමක් සිදු කරනවා. ඒ සිදු කරනකොට ඒවා drug stores, surgical consumer stores, surgical non-consumer, x-ray, lab එවැනි warehouse වලට තමයි stores වලට තමයි මෙම බඩු පද්ධතිය හරහා ඇතුළත් වෙන්නේ. ඒත් එක්කම ඒ පද්ධතිය හරහා ඇතුළත් වන බඩු අපි ආණ්ඩ පල්ලෙහා අපේ
ආයතනයේ පල්ලෙහා තියෙන සබ් ස්ටෝර්ස් ලෙවල් එකට. ඒ කියන්නේ වෝඩ්ස් වලට නැත්නම් ඉන්ඩෝ අවුට්ඩෝ ෆාමසි, තියටර්ස්, අදාළ යුනිට්ස් වලට අපි ඉෂුව කරනවා. එතකොට එම අවස්ථාවේදී පද්ධතියෙන් ඉවතට, ඒ කියන්නේ පද්ධතියේ පෙනෙන වපසරියෙන් එළියට මෙම භාණ්ඩ නිකුත් වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි RMSD එකෙන් ලබාගත්ත භාණ්ඩ අපේ ප්‍රධාන ගබඩාවට අරගෙන තියෙනවා පද්ධතිය හරහා. ඒ වගේම පද්ධතිය මගින් එය පහළ ලෙවල් එකකට ඉෂුව කරලා තියෙනවා. ඒ අනුව ජාතික වශයෙන් ගත්තහම අපිට මේම භාණ්ඩ ප්‍රධාන ගබඩාව ආයතනයේ ප්‍රධාන ගබඩාවෙන් නිකුත් කිරීමක් සිදු වෙලා කියලා පේනවා. ඒත් එක්කම ඒක කන්සියුම් වෙලා කියලා පේනවා. යම් හේකින් RMSD හෝ MSD මගින් ලබා ගන්නා භාණ්ඩ පද්ධතිය හරහා ලබාගෙන එය පහළ ලෙවල් එකකට පල්ලෙහා යුනිට් වලට වෝඩ්ස් වලට ඉෂුව කරලා තිබෙන්නේ නැති වුණොත් වර්ෂ අවසානයේ වෙනකොට පද්ධතිය තුල මෙම භාණ්ඩ අපිට පෙන්වුම් කරනවා. එම අවස්ථාවේදී සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වෙනිදාට එම ගබඩාවේ තියෙන අගය අපි ඊළඟ වර්ෂයට දමන ඇස්තමේන්තුවෙන් අඩු කරලා to be issue කියන වැලියු එකක් හදනවා. උදාහරණයක් විදිහට ඔයාලා පැරසිටමෝල් ලබන වර්ෂය සඳහා ලක්ෂයක ඕඩර් එකක් අපිට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. හැබැයි 2026 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට ඔයාලගේ අතේ පද්ධතියේ අත ඉතිරිය තියෙනවා 50000ක්. එතකොට පද්ධතිය හිතනවා ලක්ෂයක් ඇස්තමේන්තු කරාට මේ වෙනකොටත් ඔයාගේ අතේ 50000ක ස්ටොක් එකක් තියෙනවා. එතකොට වෙන්නේ අර ඇස්තමේන්තුවෙන් ලබන අවුරුද්දේ භාවිතයට අවශ්‍ය වෙන ප්‍රමාණය 50000ක අඩු වෙලා ඉතුරු 50000 තමයි අපි to be issue value එක විදිහට අපිට පෙන්වුම් කරන්නේ. එතකොට ලබන වර්ෂයට ඔයාලට ආයතනයට ලබා ගන්න පුළුවන් සත්‍ය වශයෙන්ම ලබා ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වෙන්නේ පැරසිටමෝල් ප්‍රමාණය වෙන්නේ 50000යි. හැබැයි පද්ධතියේ ඔයාලට 50000ක් තියෙනවා. ඒක සත්‍ය වශයෙන්ම ඔයාලා ගාව තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ 50000යි ලබාගත හැකි 50000යි ලක්ෂයක් ඔයාලට පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි පද්ධතියෙන් අඩු නොවේ. ඔයාලා පොත් වලින් පල්ලෙහා ලෙවල් එකට මේක ඉෂුව කරලා තිබ්බොත් ඔයාලා ගාව ඒ වෙනකොට ඒ 50000 නැහැ. ඒ හින්දා එතකොට ඔයාලට ඊළඟ අවුරුද්දට පරිභෝජනය කරන්න ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ 50000ක් විතරයි. ඒක හින්දා දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී සියලු දෙනාගේම පොත් වලින් ඉෂුව කිරීමක් සිදු වෙලා තිබ්බනම් ඒ වැලියු එක සිස්ටම් එකනොත් අඩු කරලා තමන්ගේ ගබඩාවේ සත්‍ය වශයෙන්ම තියෙන ඖෂධ ප්‍රමාණය හදලා තියාගන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. නැත්නම් ඔයාලට ලබන අවුරුද්දේදී ඇනෝම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇස්තමේන්තු වටිනාකම අඩුවීමක් සිද්ධ වෙනවා. අපි ඊළඟට බලමු සස්තා පද්ධතිය හරහා ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්න යන අවස්ථාව වෙන විට තමන්ගේ ආයතනයේ කිනම් නිලධාරීන් කුමන රෝල්ස් තියෙන කුමන කාර්යයන් භාරව තියෙන නිලධාරීන්ද පද්ධතිය තුළ සිටිය යුතු වන්නේ කියලා. එතනදී hospital user structure ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මේ head of the institution කියන එක. head of the institution කියලා අපි අදහස් කරනවා. එක MS වෙන්න පුළුවන්, එක DMO, එක MOIC, එක MO, RMO නැත්නම් in charge වෙන්න පුළුවන්. මේක රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින විශාල සෞඛ්‍ය ආයතනයක් වුණොත් මේක ඩිරෙක්ටර්, ඩෙපියුටි ඩිරෙක්ටර් ජෙනරල් නැත්නම් MS ඒ වගේ කාරණයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පද්ධතිය තුළ මෙන්න මේ head of the institution කියන රෝල් එක ක්‍රියේට් වෙලා තියෙන්න ඕනේ.
යම් අයරකින් head of the institution මෑත කාලයේදී මාරු වුණා නම් ඔයාලා සැලකිලිමත් වෙන්න head of the institutionට මේ ඇස්තමේන්තුව පටන් ගන්න අවස්ථාව වෙනකොට අවශ්‍ය නැතත් ඇස්තමේන්තුව යන කාලය ඇතුළතදී head of the institutionට අවශ්‍ය පද්ධතියේ පරිශීලන පහසුකම් ලබා දෙන්න. ඒක කරන්න වෙන්නේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂකයට ලිඛිතව ඉල්ලීමක් සිදු කරන්න වෙනවා. ප්‍රධාන තමන්ගේ ප්‍රධානිය ආයතන ප්‍රධානියා මෙම පද්ධතිය තුළට රෙජිස්ටර් කරලා දෙන්න කියලා ලියාපදිංචි කරලා දෙන්න කියලා ඒ සඳහා අවශ්‍ය ගයිඩ්ලයින්ස් නම් පසුව කියලා දෙන්න. පසුව හඳුන්වලා දෙන්න. ඔයාලා head of the institution කියන රෝල් එක පද්ධතිය තුළ තියෙනවද කියලා එක කන්ෆර්ම් කරගන්න නැත්නම් වෛද්‍ය සැපයීම් අංශය සම්බන්ධ කරගෙන head of the institution තමන්ගේ අලුත් ආයතන ප්‍රධානිය පද්ධතියේ ලියාපදිංචි කරගන්න. ඊට පස්සේ head of the stores manager. එතනදී chief pharmacist නැත්නම් chief MLT, chief radiographer. අතරම මේ roles තුනම ප්‍රධාන ශාලා සෞඛ්‍ය ආයතනවල තියෙනවා. හැබැයි සමහර ආයතනවල එකම එක නිලධාරියා වෙන්න පුළුවන්. ඒ නිලධාරියාට මෙන්න මේ head of the stores manager. ඒකදී අපි පද්ධතිය තුලින් දෙන්නේ chief pharmacist කියන රෝල් එක. හරි chief MLT හරි chief radiographer හරි රෝල් එක ඒ නිලධාරියෙකුට තියෙන්න ඕනේ. ඊළඟට stores manager. අපි pharmacist කෙනෙක්, MLT කෙනෙක්, radiographer කෙනෙක්, ගොඩක් කලාට සමහර DO කෙනෙක් වෙන්න පුළුවන්. සමහරකට management service officer කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු හරි stores manager විදිහට ඉන්නවා. එතකොට ප්‍රධාන වශයෙන් එක නිලධාරියෙක් හිටියත් ඒ නිලධාරියට chief pharmacist access එක තියෙන්න ඕනේ. ඒත් එක්කම stores pharmacist කියන access එක තියෙන්න ඕනේ. නැත්නම් stores MLT ඒ access එක තියෙන්න ඕනේ. ඒ අනුව මෙතන roles තුනක් ප්‍රධාන වශයෙන් අපිට estimate කාරණේදී අවශ්‍ය වෙනවා. එතනදී head of the institution කියන එක අදාළයි. ඒක අලුතින් ක්‍රියේට් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් පිටත ආයතනයක ඉඳලා ට්‍රාන්ස්ෆර් වෙලා ආවනම් ඒකට ට්‍රාන්ස්ෆර් කරගන්න වෙනවා වෙන්න පුළුවන්. ඒ අවස්ථා දෙකටම වෛද්‍ය සැපයීම් අංශය ඔයාලට කන්ටැක්ට් කරන්න වෙනවා. වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දුන්නොත් අපි ඉක්මනින් ඒක හදලා දෙන්න අපිට පුළුවන්. ඒත් එක්කම head of the stores manager, කියන්නේ chief pharmacist නැත්නම් pharmacist stores manager මේ රෝල් දෙක අපිට hospital admin කියලා මෙම සංස්ථා පද්ධතියේ තියෙන විශේෂ රෝල් එකක්. මේ hospital admin කියන රෝල් එකකින් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ hospital admin කියන රෝල් එක ලබා දීමත් ගොඩක් වෙලාවට ආයතන විසින් රීජනල් අපේ ආයතන කියන්නේ ප්‍රාදේශීය ඖෂධ වේදීන් වගේ හරහා අපිට දැනුම් දෙනවා. ඒ දැනුම් දීමකින් තමයි hospital admin කියන රෝල් එකත් ලබා ගන්න වෙන්නේ. ඒකත් ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ hospital admin කියන රෝල් එකත් තමන්ගේ ආයතනයේ කාට හරි තියනවද? එයා ඉන්නවද කියලා. මොකද එයා එහෙම රෝල් එකක් තියෙන යූසර් කෙනෙක් හිටියේ නැති වුණොත් සමහරලාට මේ chief pharmacist කියන රෝල් එක තමන්ගේ පැත්තට තමන්ගේ පරිශීලන හැකියාවට දාගන්න බැරි වෙනවා. ඒ රෝල් එක ඇඩ් කරගන්න. ඒකින්ද ඒ රෝල්ස් ඇඩ් කරගන්න නම් hospital admin අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔයාලට තේරෙනවා ඇති දැන් hospital admin සහ head of the institution කියන දෙන්නව ක්‍රියේට් කරගන්න ඔයාලා වෛද්‍ය සැපයීම් අංශයේ තොරතුරු තාක්ෂණ අංශය සම්බන්ධ කරගන්න වෙනවා. head of the institution, head of the stores manager සහ stores manager දෙන්නව මෙන්න මේ hospital admin හරහා ඔයාලට ක්‍රියේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු ආයතනයක මම ඉස්සෙල්ලා සඳහන් කරපු roles ඉස්සෙල්ලා සඳහන් කරපු නිලධාරීන් කොයි ආකාරයෙන්ද මේ estimate process එකට involve වෙන්නේ කියලා. එතනදී අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම සියලුම නිලධාරීන්. දැන් මම ඉස්සෙල්ලා කතා කරා head of the institution, ඒත් එක්කම head of the stores manager සහ stores manager කියන තුන් දෙනාම මේ ආයතන තුල ඉන්නවා නම් වෙන වෙනම roles විදිහට එයාලා කොහොමද මේ estimate එක කරන්නේ කියලා. අපි වෛද්‍ය සැපයීම් අංශය විසින් වාර්ෂික ඇස්තිමේන්තුවක් පද්ධතිය හරහා ඉදිරිපත් කරපු හැම වෙලාවකම ඒක පෙන්වන්නේ head of the stores manager.
එතකොට ඒ CP කියන චීෆ් ෆාමසිස්ට් කියන රෝල් එක තියෙන නිලධාරියට තමයි ඒක පෙන්නුම් කරන්නේ. එයා ඒක එස්ටිමේට් එක ජෙනරේට් කරන්න ඕනේ. ඒ ජෙනරේට් කරාට පස්සේ ජෙනරේට් කරලා ඒක ස්ටෝස් මැනේජර්ස්ලට අදාළ ස්ටෝස් මැනේජර්ස්ලට යොමු කරාට පස්සේ තමයි සයින් කරාට පස්සේ තමයි ඒ අදාළ ස්ටෝස් මැනේජර්ස්ලට මේක එන්ටර් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකයි මම ඉස්සෙල්ලා සඳහන් කරේ head of the stores manager කියන කෙනා අවශ්‍ය වෙනවා මෙම ඇස්තමේන්තුව කරගෙන යන්න කියලා. එතකොට අපි head of the stores manager generate කරලා assign කරපු ඇස්තමේන්තුව stores manager පෙන්වන්න කරනවා. ඊට පස්සේ stores manager එහෙම ඇස්තමේන්තුවට අදාළ අගයන් එකතු කරනවා. දැන් මම stores manager කියලා අදහස් කරේ අපි ගමුකෝ ඒ ආයතනයේ ඩ්‍රග් ස්ටෝර්ස් එකකින් කරනවා. ඊට පස්සේ සර්ජිකල් ස්ටෝර්ස් වලට වෙනම නිලධාරියෙක් ඉන්නවා. ඊට පස්සේ රේඩියෝග්‍රැෆර් අයිටම්ස් කරන වෙනම නිලධාරියෙක් ඉන්නවා. එහෙම වුණොත් ඒ තුන්දෙනාට වෙන වෙනම ඒ අදාළ ඇස්තමේන්තු අර ස්ටෝර්ස් හෙඩ් ඔෆ් ද ස්ටෝර්ස් මැනේජර් චීෆ් ෆාමසිස්ට් අසයින් කරනවා. එතකොට ඒ නිලධාරීන්ට Tamanට අදාළ අයිටම්ස් තමයි පෙන්වන්නේ ඇස්තමේන්තු කරන්න. එයාලා ඒකට අදාළ ඇස්තමේන්තුව පද්ධතියට එන්ටර් කරනවා. කරලා ඒක සබ්මිට් කරාට පස්සේ ඒක ආයෙ පෙන්වන්නේ හෙඩ් ඔෆ් ද ස්ටෝර්ස් මැනේජර්ට. ඒ කියන්නේ අර CP රෝල් එක තියෙන කෙනාට. එයා ඒක රිවිව් කරලා ඒ අදාළ ඇස්තමේන්තුව රිවිව් කරලා ඒකට අදාළ ඇමෙන්ඩ්මන්ට් මොන හරි තියෙනවා නම් ඒ ටිකත් කරලා ඒක ෆිනිෂ් කරනවා. ඒක ෆිනිෂ් කරාට පස්සේ තමයි හෙඩ් ඔෆ් ද ඉන්ස්ටිටියුෂන් එක පෙන්වන්නේ. එයාට පුළුවන්කම තියෙනවා මේක රිවිව් කරන්න, ඇමෙන්ඩ් කරන්න සහ අවසානයේදී අප්‍රූව් කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ process එකේදී කොහොමද අර එක එක අදාළ නිලධාරීන් ඉන්වෝල්ව් වෙන්නේ කියලා. මෙතනදී RMSD එක යටතේ පවතින ප්‍රාදේශීය ආයතනයක් නම් මේ හෙඩ් ඔෆ් ඉන්ස්ටිටියුෂන් මේක ෆෝවර්ඩ් කරාට පස්සේ ඒක පෙන්වන්නේ ඩිවිෂනල් ෆාමසිස්ට්. හැබැයි රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් නම් එම ආයතන ප්‍රධානියා අප්‍රූව් කරපු එස්ටිමේට්තුව කෙලින්ම වෛද්‍ය සැපයීම් අංශයට පෙන්වුම් කරනවා. මම ඊළඟට උදාහරණයක් විදිහට ගන්නම්. එකම එක නිලධාරියෙක් පමණක් ඉන්න ආයතන තියෙනවා. අපේ රීජනල් ආයතන ගොඩක් තියෙනවා. එහෙම නිලධාරීන් එකම එක නිලධාරියෙක් මේ සියලුම කර්තව්‍යයන් ඉෂ්ට කරන PMC එකක් ගත්තොත් ඒ head of the stores manager role එකත් ඒත් එක්කම stores manager role එකත් head of the stores manager කියන head of the institution කියන රෝල් එකයි. ඔය තුනම එකම නිලධාරියෙක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. එතකොට පළවෙනියටම කරන්න ඕනේ මම අර ඉස්සෙල්ලා කියපු රෝල්ස් තුනම අදාළ නිලධාරියට තියෙනවා කියලා අපි තියනවාද කියලා වෙරිෆයි කරගන්න ඕනේ. නැත්නම් හොස්පිටල් ඇඩ්මින්ව හදාගෙන සහ වෛද්‍ය සැපයීම් අංශය සම්බන්ධ කරගෙන ඔයාලා ඒ අදාළ රෝල්ස් ටික එකට ක්‍රියේට් කරගන්න ඕනේ. ඒකට මම හිතන්නේ ප්‍රාදේශීය ඖෂධ වේදී ගොඩක් උදව් කරයි. ඒ අවස්ථාවේදී අර එක නිලධාරියෙක් ඉන්න කෙනා එයාගේ head of the stores manager role එකෙන් log වෙලා අදාළ ඇස්තමේන්තුව ජෙනරේට් කරලා ඒක එයාටම assign කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇස්තමේන්තුව එන්ටර් කරන්න එන්නේ. ඊට පස්සේ ආයෙ නැවත head of the stores manager රෝල් එකෙන් log වෙලා ඒක රිවිව් කරලා ඒක amend කරලා ඇස්තමේන්තුව ඉවර කරනවා. කරාට පස්සේ තමයි head of the stores manager රෝල් එකෙන් ගිහිල්ලා එයාට ඒක approve කරන්න පුළුවන් වෙන්නේ. ඒක approve කරලා forward කරාට පස්සේ තමයි ප්‍රාදේශීය ඖෂධ වේදීට ඒක පෙන්වුම් කරන්න. ප්‍රාදේශීය ආයතනයක නම් රේඛීය අමාත්‍යාංශය යටතේ නම් මේ වගේ තනි පුද්ගලයෙක් ස්ටෝර්ස් මැනේජර් කෙනෙක් ඉන්න ආයතනයක් තියෙනවා අඩුයි. ඒකින්ද ගොඩක් වෙලාවට ප්‍රාදේශීය වශයෙන් පවතින ආයතනයක තමයි මේ කටයුතු අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම පෙන්නන්නම් ඔයාලට මොනවද relevant documents මොනවද තියෙන්නේ කියලා මේ ස්වස්ථ පද්ධතිය හරහා ඇස්තමේන්තුව ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට. ඔයාලට MSD එක මගින් ඉදිරිපත් කරපු circulars තියෙනවා 2027 වෙනුවෙන් වෛද්‍ය සැපයීම් ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම සම්බන්ධව අපි circular issue කරලා තියෙනවා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා අර warehouse සම්බන්ධව
වෙයාහවුස් ටික අපි arrange කරලා තියෙනවනේ වෙයාහවුස් ක්‍රියේට් කරලා තියෙනවනේ අන්න ඒ කාරණේ ස්ටෑන්ඩඩයිසේෂන් කරන එක සම්බන්ධවත් අපි සර්කියුලර් MSD එක ඉෂුව කරලා තියෙනවා ඒක ඔයාලට මම රිෆර් කරන්න හැටි කියන්න ඒත් එක්කම user access management සම්බන්ධව සස්ත සිස්ටම් එකේ අපි සර්කියුලර් එකක් ඉෂුව කරලා තියෙනවා medical supply division එකේ මේ ඔක්කොම ඔයාලට මෙන්න මේ https msd.go.lk එකේ circulars කියන එක ඇතුලෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම user manuals තියෙනවා. annual estimate එකට අදාළව user manual එකක් අපි වෙනකොට issue කරලා තියෙනවා. ඒකත් අපේ website එකේ තියෙනවා. ඒත් එක්කම user manual for hospital admin, user creation and item assignment. ඒට අදාළවත් අපි manual එකක් issue කරලා තියෙනවා. ඒක අපේ publication කියන කොටසේ දැක ගන්න පුළුවන් ඔයාලට. ඒත් එක්කම user forms ඒ කියන්නේ මේ data modify කරන්න users ලා හදන්න ඒත් එක්කම directors ලා වෙනස් කරගන්න ඒ වගේ කාරණා වලට මෙන්න මේ form එක ඔයාලට වැදගත් වෙනවා ඒක අපිට MSD එකේ MSD official website එකේ forms කියන තුලින් ගන්න පුළුවන් මේක ඇත්තටම form එකක් විදිහට data modify කරන අපිට එවන අවස්ථාව විතරක් නෙමෙයි ඔයාලා තමන්ගේ ආයතනයේ modification එකක් කරනවා නම් hospital admin හරහා මෙන්න මේ ෆෝම් එක පුරවල අදාළ අංශවලින් විධිමත් අනුමැතියක් අරගෙන ඒක ෆයිල් කරලා තියාගන්න ඉදිරියේදී ඔය සම්බන්ධව මොකක් හරි අවශ්‍යතාවයක් ආවොත් නීතිමය කටයුත්තකට අවශ්‍යතාවයක් ආවොත් ඔයාලට මේ ෆෝම් එක රිෆර් කරගන්න පුළුවන් විදිහට මම පෙන්නන්නම් ඊළඟට ඔයාලට අපේ වෙබ්සයිට් එක කොහෙද මේක තියෙන්නේ කියලා මෙන්න මේක තමයි URL එක msd.gov.lk වයිසපින් මංශය නිල වෙබ් අඩවිය ඒකේ ඩවුන්ලෝඩ්ස් කියන තීරේ පබ්ලිකේෂන්ස් වල තියෙනවා අදාළ manuals user manuals මෙතන hospital admin manual එක ඊට පස්සේ annual estimation user manual එක ඒ වගේ අදාළ manuals ටික අපි publication අතුලේ ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒත් එක්කම circulars මෙතන quality circulars quality සම්බන්ධ circulars වෙනම තියෙනවා ඊට අමතරව general circulars වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ estimate සම්බන්ධව අපි ඉදිරිපත් කරලා තියෙන circulars මොනවද කියන්නේ. හරි. ඒත් එක්කම ඔයාලට forms කියන යටතේ අදාළ form ටික download කරගන්න පුළුවන් soft copies. ඒවා පාවිච්චි කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ user registration ඒත් එක්කම ආයතන ප්‍රධානී වෙනස් වෙන දේවල් අපිට දැනුම් දීම ඒවා සිද්ධ කරන්න. ඔයාලට මේ වැස්තමේන්තු කාර්යය සිද්ධ කරගෙන යනකොට කිනම් හෝ අවස්ථාවක කිසියම් ප්‍රශ්නයක් ආවොත් මේ තියෙන්නේ වෛද්‍ය සැපයීම් අංශයේ සම්බන්ධ කර හැකි දුරකථන අංක මෙතන ජෙනරල් නම්බර්ස් 3ක් ඔයාලට තියෙනවා ඒත් එක්කම තොරතුරු තාක්ෂණ අංශය IT යුනිට් එකේ හෙල්ප් ඩෙස්ක් එක ඔයාලට මේ අංක 3 308 307 301 කියන නම්බර්ස් වලින් ගන්න පුළුවන් ඒත් එක්කම සස්ත පද්ධතිය සම්බන්ධ මොකක් හරි ගැටලුවක් වෙනවා නම් මේ ජෙනරල් නම්බර්ස් වලින් ගිහලා 315 ඔයාලට 315 වෙන් ඔයාලට යාලා සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේට අමතරව ඔයාලට පද්ධතිය හරහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන විදිහ පද්ධතියෙන් සිදු කරන ආකාරය සම්බන්ධ වීඩියෝ මාලාවක් අපි මේත් එක්කම ඉදිරිපත් කරනවා. ඒ ටික බලලා ඔයාලට පුළුවන් වෙයි හොඳ ඇස්තමේන්තුවක් මේ වර්ෂය සඳහා ඔයාලට ඔය ආයතන වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ස්තුතියි.